අපි එදිනෙදා වැඩ කටයුතු කරද්දී අපි කරන්නේ කරන්නම් වාලෙද. උදාහරණයකට අපි රැකියාවකට යනවා. සමහර වෙලාවට අපි ගෙදර වැඩ කටයුතු කරනවා. මේක නිකන් දිනපතා කරන්නේ අර පුරුද්දකට වගේද. හැබැයි අපි එහෙම පුරුද්දකට කරනකොට ඒක නීරස භාවයක් දැනෙනව නේද? අද ස්වාමින් වහන්සේ කියනවා අපි කරන දේ වටින්නේ ඒ තුල අවදිවීමක් තුල කරද්දි විතරමයි. ඒ කියන්නේ අපි වැඩ කරන තැනත් අයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගුවොත් අපි යන්නේ හරි ආසාවෙන්. ඒ වගේ අද ස්වාමියා පැමිණෙන වෙලාවේදී දාසිය අවදි වෙලා ස්වාමී එන වෙලාව බලාගෙන හිටියොත් ඒ ස්වාමියා ඒ දාසියට කොච්චර ආදරේ කරාවිද? අන්න ඒ වගේ අපේ යාඥාවත් ජීවලිතභාවයෙන් කරන්නට ඕනේ. ඒක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒ යාඥාවට අවදි වෙනකොට එහි බලගතුකම වැඩි, සම්බන්ධතාවය වැඩි. එහෙනම් අපි ජේසුත් එක්ක මේ සම්බන්ධතාවය අද දවසේදී උන්වහන්සේත් එක්ක ගොඩනගා ගනිමු.